සාදුනාද නැගුණා පොතත් පොත් රොවනා වැඩියයි මේකත් සසල වුණා ගෙලියෝ සිට පැමිණා ලකුරු නාමය ලියවමිනා ආධාරය බැඳුණා ස්කන්ධයන් ආශ්‍රය කර ගනිමින් නැවත පුනර්භවයක් ලබන බැවින් අප ඉහත සඳහන් කරන ලද ක්ලේශ පරිනිර්වාණය සෝපාදිශේෂ පරිනිබ්බාන ධාතු ලෙස ස්කන්ධ පරිනිර්වාණය අනුපාදිශේෂ පරිනිබ්බාන ධාතු ලෙස හඳුන්වනු ලැබේ. ඇත්තටම පුදුම ලස්සනයි විසක් ඒ වගේම බුදුරජාණන් වහන්සේ දුකින් මාර්ගය අයිස්ක්‍රීම් බෙලිමාල ඒ වගේම මාර්ගයේ ගමන් කිරීම ඒ ටික බුද්ධාන ශාසනයට අනුව කටයුතු කිරීම අධික ලෙස ශරීරයට දැඩි හෙවත් අත්කිලමතාන් යෝගයෙන්ද අධික ලෙස ශරීරයට සැප ලබා දීම හෙවත් කාමසුඛල්ලිකාන් යෝගයෙන්ද දුකින් මිදෙන මාර්ගය නොවේ යයි බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කළසේක. එසේනම් ගමන් කළ යුතු මාර්ගය ලෙස බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්නේ උන්වහන්සේ විසින්ම සොයා ගන්නා ලද මධ්‍යම ප්‍රතිපදාව නම් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කිරීම. එම ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි යන අප අටපට්ටම් බෝධුවෙහි ඇති ත්‍රිකෝණ අටෙන් නිරූපණය වන අර්ථ ලාභ, අලාභ, යස, අයස, නින්දා, ප්‍රශංසා, සැප, දුක ආදිය යන්නයි. දැන් අප වෙසක්කූඩුවෙහි පහතින් ලෙලදෙන රැලි සමූහයෙන් නිරූපණය වන අර්ථකථනය අවබෝධ කරගනිමු. වෙසක්කූඩුවෙහි පහතින් ලෙලදෙන රැලි සමූහයෙන් නිරූපණය වන්නේ අප මේ ගමන් කරන්නා වූ නිමක් නොවන සසර ගමන. දැන් අප අවබෝධ කර ගැනීමට සූදානම් වන්නේ අටපට්ටමෙහි ඉහළ සහ පහළ සමචතුරස්‍රාකාර පට්ටන්දිත්වය හිස්ව තබන්නේ මන්දයි. ඒ මොහොතේදී පින්නමන්නට ඕන. ඒ වගේම ශ්‍රී ලංකා විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරු ප්‍රධාන විදුලි ඉංජිනේරුතුමන් ඇතුළු හකුරු පොල්කටුවකට දුන්න හරිම ලස්සනයි. ඊට පස්සේ මේක නම් ඇත්තටම ගෙදරට පෙන්න සුන්දර දර්ශනය. මම හරිම ආසයි. ගෙදර ගාව ඒ පාරට පේනවා මේ ඈත කඳු යායම. ඉතින් ඒ ටිකයි මේ මල් වල ෆොටෝස් මේ කැලෑමල්. ඉතින් මම කොහොමද කොහෙට ගියත් මල් පොකුරක් කඩා ගන්නවා. ඒ වගේ විශේෂම දෙයක් වුණා මම ඔය තුනා. ඉතින් මේක පුදුම ලස්සනයි. ඒ වගේම හරිම සුන්දර ඒ දර්ශන ටිකක් මේකෙන් බලන්න පුළුවන්. ඒ වගේම ඔයගොල්ලෝ මගේ වීඩියෝ බලන්න, ඒ වගේම සබ්ස්ක්‍රයිබ් කරන්න. ඔයාලා මම අලුතින් දාන traveling vlogs ඒ වගේම cooking vlogs වලට කැමති නම් කමෙන්ට්ස් එකක් දාන්න. Okay, thank you, bye. ඊට පස්සේ අපි ඊට වස්තු තුනක් ගත්තා.
ඉතින් හරිම දුකයි. ඒ වගේම අපි එනකොට වැස්ස පටන් අරගෙන තිබ්බේ නැහැ. ඒකට මග දුරක් යනකොට අපිට කොළඹට එනකම්ම වැස්සා. ඉතින් මට වීඩියෝ ටිකක් කරගන්න අමාරු වුණා. ඒ වගේම අපි කොළඹට එනකම්ම කොහෙවත් නැවතුනේ නෑ. ඇත්තටම වැස්සේ හින්දා අපිට ගමන ඉවර කරගෙන එන්න ඕනකම තිබෙන්නේ. කෙලින්ම කොළඹ ඇවිල්ලා තමයි අපිට කන්නත් අපි පොඩ්ඩක්